CapCut එකට වඩා හොඳ ෆ්‍රී වීඩියෝ එඩිට් කරන්න පුළුවන් සුපිරිම ඇප් එකක් ගැන තමයි වීඩියෝ අරන් වෙලා තියෙන්නේ. ඉතින් CapCut එකෙන් අත්‍තරම කිව්වොත් CapCut එක අත්‍තරම ගොඩක් හොඳ ඇප් එකක්. ඉතින් ඒ වුණාට දැන් අපිට මේකෙන් වීඩියෝ එක එඩිට් කරගන්න බැරි තරම් මේක ප්‍රෝ කරලා තියෙනවා. අනිත් එක ඇඩ්ස් මේකෙන් නිකමට ඇප් එකේ වීඩියෝ එඩිට් කරගෙන ඉද්දි නිකන් අයින් වුණත් මේකෙන් ඇඩ්ස් ප්ලේ වෙනවා. අත්‍තරම කිව්වොත් වීඩියෝ එක්ස්පෝර්ට් කරගන්නත් බෑ ඒ තරම් ඇඩ්ස්. මේක අත්‍තරම සල්ලි හුරන් කරනවා වගේ වැඩක් කරන්න CapCut එකෙන් වැඩක් කරගන්න බෑ. හැබැයි ගොඩක් හොඳ ඇප් එකක් මේක ප්‍රෝ යූස් කරන්න පුළුවන් නම් මේක තමයි ලේසිම ඇප් එක. ඉතින් මම හොඳ ඇප් එකක් අරන් ආවා CapCut එක වගේ. ඒ වගේම තමයි ගොඩක් ලේසි වීඩියෝ එඩිට් කරගන්න. ඉතින් මම කියලා දෙනවා ඇප් එක මොකද්ද මේකෙන් වැඩ කරගන්නේ කොහොමද. ඉතින් බේසික් ටිකක් මම කියලා දෙනවා. ඉතින් වීඩියෝ ඉවරනකම් බලන කට්ටියම හැපට මේක වැදගත් වෙන්නේ ආරෙන්න. ඉතින් වීඩියෝ ලයික් එකක් දාලා subscribe කරලා bell icon එකත් ඔය දාන්න මට help එකක් දෙන්න අමතක කරන්නත් එපා. එහෙනම් guys අපි වීඩියෝ එක ඉතින් guys app එක app store එකේ සහ play store එකේ දෙකේම තියෙනවා. app එකේ නම තමයි VN video editor කියලා කියන්නේ. ඉතින් ආ මේක search කරලා download කරගන්න පුළුවන්. ගොඩක් හොඳ app එකක්. ඔයාලා ratings බලා ගන්න පුළුවන් මේකේ. හරි. ඉතින් app එක open කරගෙන මම ඔයාලට මේකෙන් සාමාන්‍යයෙන් පොඩි edit එකක් කරගෙන ඉදී කියලා දෙන්න. edit කරගන්න ඉදී කියලා දෙන්න. ඉතින් app එක open කරගත්තොත් මේ වගේ interface එකක් තමයි load වෙන්නේ. ඉතින් ඔයාලට මේකෙන් project 100ක් සම්පූර්ණයෙන් free edit කරගන්න පුළුවන්. ඉතින් 100 වුණාට පස්සේ ප්‍රශ්නයක් කරගන්න එපා. app එක delete කරලා ආයෙත් ඔයාලට reinstall කරගෙන ඒ 100ම ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමත් නැත්නම් ඔයා edit කරපු videos ආයෙත් delete කරලා ඒ වගේ edit කර කර එහෙම ගන්නත් පුළුවන්. ජීවිත කාලයක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් මම මේකෙන් සාමාන්‍ය edit එකක් කරගන්න ඉදී කියලා දෙන්නම් ඔයාලට basic ටිකක් කියලා දෙන්නම්. මේ plus එකට ගිහලා මෙන්න new project එකකට යන්න. දැන් මම ඒක නාස්ති කරන්න යන්නේ නැහැ. මගේ මේ තියෙන project එක මම මේකෙන් interface එක මොනවා වගේද කියලා දෙන්නම්. ඉතින් ඔයාලට මෙන්න මේ main track එක බලා ගන්න පුළුවන්. main track එකකින් ඔයාලට මෙන්න මේ වගේ videos add කරගන්න පුළුවන්. මේ වගේ CapCut එක වගේම තමයි මේක දුරස් කරන්න පුළුවන් ගිල් එකෙන්. ගොඩක් සමානයි මේ CapCut එක මම පෙන්නන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ අද ගන්න පුළුවන්. ඒ ඔක්කොම තියෙනවා මේකේ. හරි. ඉතින් මෙන්න මෙතන උඩම තියෙනවා වගේ sound track එකක් කරගන්න පුළුවන්. music sound effects ඒකත් එකම sound effect access ටිකක් මේක බලා ගන්න පුළුවන්. search කරලා ගන්න පුළුවන්. මේ translation ඒවත් තියෙනවා මේකේ. text වලට ගියාට පස්සෙත් එහෙම තමයි. ඒ කට්ටියගේ text වර්ග තියෙනවා. එක එක titles තියෙනවා. ඒ කට්ටිය හදපු access මේක උඩට බලා ගන්න පුළුවන්. ගොඩක් ලස්සනයි මේක තියෙනවා. ඉතින් CapCut එක වගේ view එක තමයි ගොඩක් දේවල් මේක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙන්නේ overlays දාන්න පුළුවන්. tab එක overlays දාන්න පුළුවන්. stickers දාන්න පුළුවන්. අර ඒ වගේ දේවල් මේක දාන්න පුළුවන්. ඉතින් creatorsට මේක ගොඩක් වටින app එකක්. chroma key එහෙමත් තියෙනවා. හොඳට වැඩ කරනවා chroma key එක මේකේ. ලස්සනට background එක අයින් කරගන්න පුළුවන් green screen එහෙම. ඉතින් මම දැන් කරලා පෙන්නන්න නැහැ. ඉතින් basic ටික මම කියලා දෙන්නම්. ඉතින් ඒ වගේ කරගන්න පුළුවන්. තාම මේක stickers වල බලන්න පුළුවන්. මාරා වටන stickers එන මේකේ ගොඩක් තියෙනවා free මේකේ. shapes බලා ගන්න පුළුවන්. lines මෙන්න මේවා edit කරද්දි ගොඩක් මේ වැදගත් ඒවාට බලන්න පුළුවන්. view wall කියලා මේ ගොඩක් තියෙනවා. මෙන්න මේ social media icon ටික මාරා වටනවා මට නම් creator කෙනෙක් නම් ඔයා දන්නවා ඇති. මේවා වටනවා ඔයාලට. social icon 275ම තියෙනවා. ඉතින් subscribe කරන්න එක එක ඒවා. ඉතින් stickers ගොඩක් හොඳ stickers බලන්න මම ගොඩක් තියෙනවා බලන්න බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට මේක ගොඩම වැදගත් වෙනවා. මටත් මේක වැදගත් වෙනවා. සාමාන්‍ය විදිහට මේක ස්පීඩ් ගන්න පුළුවන්. volume එක වැඩි කර ගන්න පුළුවන්. මේ වගේ effects බලා ගන්න පුළුවන්. ඔයා try කරලා බලන්න. ගොඩක් හොඳ effects මේක බලා ගන්න පුළුවන්. ඉතින් බලා ගන්න පුළුවන් free කියන්නේ ඔක්කොම free දෙන්නේ. එකක් දෙකක් මෙන්න මේ වගේ pro තියෙනවා. අත්තම කිව්වොත් CapCut එකත් මුල් කාලේ මෙහෙම තමයි තිබ්බේ. ඉතින් පස්සෙත් මේ app එකත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මුල් කාලේ වල මේ වගේ හොඳට පාවිච්චි කරන්න පුළුවන් ඒක මම හිතනවා. පස්සේ ඉතින් හැමදේම වෙනස් වෙවි. දැනට මෙහෙම තිබ්බට. ඉතින් ඔයාලට මේ list එකේ ඉතින් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලන්න CapCut එක වගේම තමයි ගොඩක් lazy interface එක. ගොඩක්ම හොඳ විදිහට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේ සම්පූර්ණ tutorial එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න මතක ගන්න එපා. මම දැනට තමයි මේ පොඩ්ඩක් කියලා දෙන්නේ. බේසික් ටිකක් වල බලා ගන්න පුළුවන් අයිඩියා ගන්න පුළුවන් විදිහට CapCut එකේ තියෙන හැමදාම වගේ මේකේ තියෙනවා. මට අහුුන්නේ නැහැ. කියන්නේ නැති මුකුත් එහෙම අහුුන්නේ නැහැ. CapCut එකේ තරම්ම effect එහෙම නැහැ. ඒ වුණාට ගොඩක් හොඳට මේකේ effect ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ like එකක් දාලා subscribe කරන්න මතක ගන්න එපා. පළවෙනි කමෙන්ට් එකක් දාන්න වීඩියෝ සම්පූර්ණ වීඩියෝ එඩිට් කරන ටියුටෝරියල් එකක් ඕන නම් ඉතින් එහෙනම් guys see you.